බදින්සා කමිටුවේදී ලංකාවේ හිටපු නීතිපති නව ජනාධිපතිතුමාගේ සහ කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක වන මොහාන් පීරිස් මහතා ප්‍රකාශ කරලා තියෙනවා ප්‍රගීත් එක්නැලිගොඩ ඉන්නවා කියන එක. ඒ කියන්නේ එයා විදේශ රටක ඉන්නවා කියලා. එක පැත්තකින් මේ අවුරුදු දෙකක් පුරා ප්‍රගීත් හේවපු මට සහ මේ අනිත් සංවිධානවල අයට මේක සතුටට වෙන්න කාරණයක්. මම අද දින මොහාන් පීරිස් මහත්තයා කියන්නේ ලංකාව වෙනුවෙන් තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන්නේ. ඒ බදින්සා කමිටුවේදී ඒ දේවල් ප්‍රකාශ කරන්නේ එයා ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන්. ඉතින් මම අද ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ප්‍රගීත් ඉන්නේ කොයි රටේද? ප්‍රගීත් ඒ ඉන්න රට ගැන මට පැහැදිලි විස්තරයක් දෙන්න. ප්‍රගීත් ලංකාවේ අධිකරණයකට ඉදිරිපත් කරන්න. මොකද මම දැන් අධිකරණයට නඩුවක් තියෙනවා ප්‍රගීත් ඉල්ලලා. ඒ වෙනුවෙන් ප්‍රගීත් ඉදිරිපත් කරන්න. මේ දේවල් කරන්න ජනවාරි 24 වෙනිදාට ප්‍රථම 2012 ජනවාරි 24 කියන්නේ ප්‍රගීත් හතුරුදහන් වෙලා අවුරුදු දෙකක් පිරෙන දවස. ඒ දවසට ඉස්සෙල්ලා මේ මොහාන් පීරිස් හිටපු නීතිපතිතුමා උසාවිය ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරන්න. ඊට පස්සේ මට ආණ්ඩුව මැදිහත් වෙන්න මේ සියලු රටවලින් ප්‍රගීත් ගැන තොරතුරක් ලබා දෙන්න කියලා ඉල්ලීම් කරන්න. ප්‍රගීත් ලංකාවට ගෙන්වීමට මාව ප්‍රගීත් ළඟට යැවීමට ඒ අය කටයුතු කරන්න ඕන. ලංකාවේ ආණ්ඩුව ජනවාරි 24 වෙනිදාට ප්‍රථම මේ දෙක කරන්න බැරි නම් ඒ මේ මොහාන් පීරිස් මහතාගේ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක්. ඒ සාවද්‍ය ප්‍රකාශයක් මේක කරන ප්‍රගීත්ගේ සිද්ධිය වෙනුවෙන් එතුමා බොරු කියනවා නම් ඒ කමිටුවේ කරපු සියලුම කරුණු ඉදිරිපත් කරපු සියලුම දේවල් ප්‍රගීත් කලේ මොහාන් පීරිස් මැතිතුමා කලේ බොරු. ඒ කිව්වේ අසත්‍ය ප්‍රකාශ. එහෙමනම් එතුමා ඒ අසත්‍ය ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතීන්ගේ වද හිංසා කමිටුව ඉදිරියේ ලංකාව වෙනුවෙන්. එයින් එයා අපහාස කරනවා අතුරුදහන් වෙලා ඉන්න ප්‍රගීත්ට සහ මට ප්‍රගීත් හොයන මේ රටේ සිවිල් සංවිධානවලට මේ වෙනුවෙන් හඬ නගන ජාත්‍යන්තර සංවිධානවලට එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ අපහාසය වෙනුවෙන් ජනවාරි 24ට පෙර ප්‍රගීත් පිළිබඳ තොරතුරක් ප්‍රගීත් ඉදිරිපත් කරන්න නොහැකි නම් මේ ලංකා ආණ්ඩුවට මම ඒ වෙනුවෙන් මට යන්න පුළුවන් උපරිමට තැනට යනවා කියන එක මම ප්‍රකාශ කරනවා.